විල්ලුද පුංචි තෙපා තලු කරගන්න එපා අවුවට යන්න එපා දාවලේ අවලස්සන වේවි සිරියාවේ අගහැර යන්න එපා මට නිදවන්න එපා මේ වගේ අවලස්සන වේවි සිරියාවේ ලාලලාලලා ලාලාලාලලා ලාලලා ආයුබෝවන් කුලියපිටිය විජේ. ඉතින් අපි අද දවසේ හොයාගෙන ආවේ කුලියපිටිය විජේ අරගම අයියා අවල්ලේ මොකද උඹ මාව කණ්ඩායම වෙලා ඉන්නේ. ඒ මුකුත් කෑවේ නැද්ද? බටටි මගේ උදව්නේ ඕනේ. ඉරාකින් කාලවයි. සුමනයි සුරිමලයි අන්දි කේස් එක මොකද්ද කියපන්කෝ. අන්දේ ළමෙක් දාලා යනවා. කවුද? ඩැඩි. බෑබා මං එන්නම්. රීල් එකක් දෙන්න පුළුවන්. ඩැඩි මොකද? මම මේ ළමයා අරන් ගිහලා හදන්න බැරි ඉන්න මහත්තයෝ දාලා යනවා. අපූර්ව වදම් ටික ගානි ළමයා අතට. අනේ අයියේ මට ජීවිතෙන් ක්‍රමයක් නැහැ. ළමයා අතර ගනින් නැත්තම් දන්නවනේ. බෙල්ල මිරිකලා මරලා දාපන්. අයිසක ළමයි කියලා පාරවල දාලා යන්න බෑකෝ. ගනින් ළමයා අතට. සිරුම් අයියේ බවගේ දාලා ගියකේ තමයි කොහොමත් ඇලිලා පොඩි වෙලා එක එකම බැට කාලා හදිච්ච එකෙක්. අම කොන්ද කෙලින් තියන් හදන මිනිහෙක් දන්නවනේ. අයියේ ළමයි ආරම් ඵලයක්. පුතේ අම්මේ පොඩි කතාවක් තියෙන පුතේ කියන්නේ මොකක්ද අම්මේ? අද අතර ගාවේ තිරමිනිය බීලා ඉල ගහන පුතේ. අනුන්ගේ ගිනිගඩ මට එපාම්මේ. එක පාරක් කියලා තිබ්බන් හැදෙන විදිය. කියලා දෙන්න අමතක නැතිෙන්න. නවෙන්න. අමතක වෙන්නේ පිළිවෙලක් මං කරලා දෙන්නම්. එයාකෝ කන්න පුරද කියලා වල බර. අද බාල. එන බයික් එක. දාවති එන ඉතිරිමල පුතේ මොකද අනේ මේ මනුස්සයා මට හැමතිස්සෙම ගහන පුතේ. අදින් පස්සේ උඹට අතක්වත් තියන්න ඉඩ තියන්නේ නැහැ. රාජායේ මේවර මොකද මේ ගෑනට ගහනවා කියන්නේ? ගෑනි කියන දේ අහන්නේ. ඔබ කියන දේ අහන්නේ. මට ළමයි කීයක් ඉන්නවද? 5 දෙනෙක් ඉන්නවා ශ්‍රීමලයි. ළමයි 5 දෙනෙක් හම්බුනාට පස්සේ ළමයා ගෑනි වදන්නේ නැකෝ. දිනුමලි. දන කාලා ඇඳලා කියපිය නිම්මත්තර ගන්න නැහැ කියලා. එදපන්. නැගයි. මගේ මනසට ওই විදිහට සලකපු එකට උඹට බුදුබාත් වෙනවා. එම්මත්තර කවුරුත් ගාන්න ඉඩ තියන්නේ නැහැ උඹට. මොකක් කරොදක් කෙරුවොත් අඩ කියපන්. පුතේ අම්මේ මට පුංචි කතාවක් කියන්න ඕනේ අම්මේ. මොකද්ද පුතේ? කවුද අම්මේ මගේ තාත්තා මේ ලෝකෙන් අයිමි කිරුවේ? ඒක දිග කතාවක් පුතේ. අද අම්මා මට කෙටි කරලා කියන්න ඕනේ. කියන්නම් පුතේ.
මගේ තාත්තා විලියම්ගා වත්තිවල් ගල් කෙඩුව පුතේ. ඊට පස්සේ මට උඹ අම්මෙන් හිටි කාගේද කිම්බස් වලට රැවටිලා උඹගේ තාත්තව මං කකුල් දෙක අල්ලලා බඳිනකොට උඹගේ තාත්තා මැරුවා පුතේ. එළයාම අදින් ඉවරයි අම්මේ. අනේ පුතේ කලබල වෙන්න එපා පුතේ. අම්මා ගෑනුකා ඉන්න අම්මේ. එළයාම මගේ මාර ඇවිල්ලා ඉන්නේ. මට මතකද සායිමගේ කොල්ලා? ඒ මන් තමයිකෝ. උඹ මට මතකද අවුරුදු 2-3කට ඉස්සල්ලා මගේ තාත්තා දනින් වැටෙනකොට කිසිම සමාවක් දුන්නේ නැහැ නේ මිනියෝ. මට එලෝකින් ගිහලා සමාව ගනි. මගෙන් සමාව ලැබෙන්නේ නැහැ මිනියෝ. ඉතින් මේ හඬ මේ රුව ඔබට කුලියාපිටිය පුරවරේ වයඹ පළාතේ ඉන්නවා නම් මේ හඬයි මේ රුවයි නොදැන ඉන්නව වෙන්න විදිහක් නැහැ. හුරු පුරුදු ඔබගේ ජීවිතයට සමීප හරි ආදරණීය මිනිසෙක් හොයාගෙන තමයි අපි මේ විදිහට ආවේ. ඉතින් මේ ඔබ අප කවුරුත් දන්න කුලියාපිටියේ විජේ. ආයිබෝන්. ඉතින් හැමදාමත් ඉතින් කවුරු හම්බුණත් අහනවා වගේ මොකද වෙන්නේ මේ දවස්වල කියලා ඒ ප්‍රශ්නෙම මම වැඩසටහන පටන් ගන්න කැමතියි. ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ විජේ? මේ දවස්වල වැඩ කටයුතු අවුරුද්දේ මේ යනවා ගමන් යන්න ඕනේ ගෙවල් කට්ටිය රෙදි පිළි අරන් දුන්නා. ඉතින් ගෙවල් වල කට්ටිය ගැන කතා කරද්දි මේ ඇත්තටම මේ මම හිතන්නේ ඔයාට ආදරය කරන කවුරුත් දන්නේ නැහැ මේ විජේ ඇත්තටම කුලියාපිටියේ කොහෙද පදිංචි වෙලා ඉන්නේ කියලා. කුලියාපිටියේ මම පදිංචි වෙලා ඉන්නේ යා හේන ගෙදර පැත්තේ තමයි නතර වෙලා ඉන්නේ. නතර වෙලා ඉන්නේ. ඔව් ජයකොඩි වත්ත කියලා පවුලගේ තැන ඉන්නේ. ඉතින් පවුලගේ තැන ඉන්නේ කියපු නිසා වෙන්න අපි කියමු විස්තර පවුල විස්තර තාත්තා අම්මා එතකොට බිරිඳ ගැන එතකොට දරුවෝ ඉන්නවද සහෝදර සහෝදරිය ගැන චුට්ටක් කිව්වොත් ඒ පවුලගේ අම්මයි තාත්තා දෙන්නම ඉන්නවා. එයා ඉස්සර ඔය කුලි වැඩ කෙරුවා ඔපොල් එලි යවුවා මම කිරුවා දැන් කරන්නේ ගෙදරට වෙලා ඉන්නවා. අම්මත් වැඩකට යන්නේ නැහැ. මල්ලි බුලත් ගොවිතැන් කරන මේවා කරනවා. ඒ කියන්නේ මස්සිනා. ඊට පස්සේ අනිත් පවුලේ කට්ටිය දෙන්න ඉන්නේ 3 දෙනයි. එතකොට විජේගෙම මේ සහෝදර සහෝදරියක් ඉන්නවද? මගේම පවුලේ සහෝදර 4 දෙනෙක් ඉන්නවා. මල්ලි පායි මගේ තම්මයි තාත්තා දෙන්නම නැහැ. දෙන්නම නැහැ. එතකොට මේ විජේ දැන් මම හිතන්නේ මේ අපිව මේ වැඩසටහන බලන අය දැනගන්න කැමති ඇති. මම හිතන්නේ කවුරුත් වැඩි දන්නේ නැහැ. දන්නේ කුලියාපිටියේ විජේ කිව්වොත්නේ. කුලියාපිටියේ විජේගේ ඇත්තම නම මොකක්ද ඇත්තටම? අද දවසේ තමයි ඔන්න අපි බලන් ඉන්නේ. ඇත්තම නම ඇවිල්ලා වින්සන් පීන්තු කිව්වම තමයි ඩෙන්ටිටි කාඩ් එකේ නම තියෙන්නේ. ඒ කියන්නේ උපැන්න සාතිගේ නම. කුලියාපිටියේ විජේ කිව්වම තමයි අස්සම්මුල්ල නැහැ ඕන කෙනෙක් දන්නේ. ඇත්තම නම තමයි වින්සන් පීන්තු. එතකොට මේ මම හිතා වින්සන් පින්තු කිව්වම මේ ක්‍රිස්තියානි නමනේ. ඉතින් ඔන්න අපිව බලන් ඉන්න ඔබ හැමෝටම දැනගන්න අද දවසේ හම්බුණා මේ කුලියාපිටියේ විජේ කියන ආදරණීය නාමයෙන් ප්‍රසිද්ධ වෙලා ඉන්න ජනප්‍රිය වෙලා ඉන්න ප්‍රසිද්ධ කිව්වහම ඕන කෙනෙකුට ප්‍රසිද්ධ වුණ හැකිනේ. ජරා වැඩක් කරලා වුණත් ප්‍රසිද්ධ වුණ හැබැයි ජනප්‍රියයි කිව්වහම මිනිස්සුන්ගේ හදවතේ ඉන්න තරුවක් තමයි කුලියාපිටියේ විජේ කියන්නේ. මට ගමෙන් සම්මානිකුත් හම්බුණා. ගමට සේවයක් කරනවා කියලා. ඒ ගැන අපි කතා කියමුකෝ. මැක්සි වත්තේ. මැක්සි වත්තේ. ඔව්. ඒ කියන්නේ එයාලා සමිතිය මාර්ගයෙන් මේ එයාලා කැමැත්තේ කුලියාපිටියේ මුළු දෙපෙදේශයටම මලගෙදරට මං ගන්න කොඩියම ඇදෙන හින්දා බෞද්ධ කොඩි දෙනවා 7 දවසට. මලගෙදරට සුදු කොඩි දෙනවා. කොඩි වල නමක්වත් ගාන නැහැ. බැනර් එක විතරයි නම ගහලා තියෙන්නේ. කොඩි 20 ගානක් දෙනවා. ආදාන ගාට කියන්නේ කනත්තරක් දෙනවා ආදාන ගාටක් දෙනවා. දුප්පත් පොසත් කියලා ભેදයක් නැහැ ඕනම කෙනෙකුට දෙනවා. ඒවා අපිට ප්‍රවාහණය කරගන්න අපහසුයි. ගෙදරට ඇවිල්ලා කොඩි අරන් එන්නත් සමිතිය වල නැති අයට ළමයි කොඩි ඉල්ලන් යනවා. කිසිම පැහැදීමක් නැති වෙන්න බැන්නීමක් නැතුව වෙනම අයට දස් කියන්නේ නැතුව ඕන කෙනෙකුට දෙනවා ගෙනිලා ගහලා ගෙනත් දෙන්න කියලා. ඉතින් ගොඩක් තැම්බලින් ගලවගෙන යන අයත් ඉන්නවා. කොඩි ගහපුවම ගලවගෙනත් යනවා. හොරේ.
මම හිතන්නේ මේ කුලියාපිටියේ විජේට ආදරය කරන ගොඩක් දෙනෙක් නොදකින පැත්තක් තමයි ඒක. ඒ කියන්නේ කුලියාපිටියේ විජය කරන සේවාව ඒ පිළිබඳවත් ඔන්න අද දවසේ මේ වැඩසටහනෙන් ඔන්න හෙළි කරනවා. මොකද අවුරුදු 30ක් කරනවා. අවුරුදු 30ක් කරනවා. ඒ කියන්නේ ඔයා ඔව් මේ 6 වෙනි වර. 6 වෙනි වරට ඔයාම ඔයාගේ ඔව් මගෙන්ම මම එක එක අයගේ අනුග්‍රහය අරගෙන අවුරුදු 30ක් කරනවා. මුළු දිව්‍යනේම ළමයින්ට විවෘතයි. හැමෝටම විවෘත අවුරුදු 30ක් ඔයාගේ මූලිකත්වයෙන් කරනවා. හැමෝගෙම උදව් උපකාර අරගෙන ඔයාගේ මූලිකත්වයෙන් කරනවා. ඔව් දැන් මේ කරන 6 වෙනි වරට 7 වෙනි වරට කරන්න බැරුව ගියා පල්ලි වලට මේ වුණේ ඉඳ ඒක නැතර කෙරුවානේ. මේ 6 වෙනි වරට දැන් කරන්නේ. කොංගහගෙදර පන්සලට යන්න දැන්. කොංගහගෙදර පන්සලට හැමතැන. ඉතින් කුලියාපිටියේ විජය කියලා අපි නමින්ම කිව්වහම ඉතින් මේ මම අහන්න කැමති මේ අපි ඉස්සල්ලාම අහමු මේ විජය කුමාරතුංගගේ දැන් කුලියාපිටියේ විජය කිව්වම අනිවාර්යෙන්ම ගොඩක්ම ලෙන්ගතු විජය කුමාරතුංග මහත්මයාගේ ඒ ආభాෂයෙන් ඒ රංගපෑමෙන් නෙව් වගේ හැදිලා තියෙන ඒකනේ ආදරය කරන්නේ. අපි පොඩි මේ සිනමාවේ විජය කුමාරතුංග මහත්මයාගේ පොඩි දෙබස් ඛණ්ඩයක් අපි පොඩ්ඩක් රංගපාලා පෙන්වන්න කිව්වා. කැමතිම එක කොහෙද මං ගියේ? මමත් උඹ හැමතැනම හොයලා ගියේ. ඉන්න තැන බලන්න හැමතැනම හොයලා හරියනවා. ඔබ ගැඩේ කනමනේ. කාඩමලා කාලෙමන කියලා දෙකක් තියෙනවනේ. කාලමැරච්ච පෙට්ටි බර ටිකක් කර දින එක කාලමැරෙන්න හදන්නේ. කාලොච්චර සල්ලි නාත කර ගන්න එපා. පොඩ පිරිමන්න කළ. ඒක නෙමෙයි. කුඩු ඉන්දියාතලේ මොකද හිතේ තියන්නේ? කිරිල්ලිය වෙන්නේ කොයාගෙන අප දෙන මෙතන මාර්ග. එහෙම නෙමෙයි. අර චිත්‍රපටි වල රඟපාන විජය කුමාරතුංග පෙඩිසිල්ලා වගේ සින්දුවක් ගෑගෙන අපි දෙන මෙතන මාරු. ඒක හොඳ. පාටතරුංගල් වාගේ අපේ ජීවිතේ ඇත ඉගිල්ලි පාවේ කොහේ ලෝකේ බඹර වැල්ලේ කරකන්නම් ලෝකය අල්ලේ නටවාලා දොන්න බබකට දෙන්න දෙයක් තනංගේ පෙට්ටගම කුරුදුටද ගංගේ ඒ රොප්පේ ඉඳ නැගුණගලා දැන් අපි ආවේ ගොඩ බෑලා සිතුවද උන්නයලා අපි ආයේ කියලා මෙරත් මේ දැසේ ඔව් පම්පුරි නම තාලා අපි දුමු හිනහිලා රණදූතයෝ වගේ රණදූතයෝ වෙන්නම් රංකුඩුවෙන් ආවේ නා පෙරදුනේ පණකෙන්න මහපාරේ හැරයන්නේ යන්නේ ඒ සෙල්ලම් බෑ මල්ලි යෝ වෙල්ඩින් ගම්මිට මොළම දිය ගන්න අපන වරුණ රජෝ අපේ පාටතරුංගල් වාගේ අපේ ජීවිතේ ඇත ඉගිල්ලි පාවේ කොහේ ලෝකේ බඹර වැල්ලේ කරකන්නම් ලෝකය අල්ලේ නටවාලා දොන්න බබකට දෙන්න දෙයක් නැතංගේ පෙට්ටකමුරුගේ ඒ රොප්පේද නැව් නැගලා දැන් අපි ආවේ ඒ මල්ලි ඔතේද ඉස්සලා ඕඩර් කරේ මමයි ආදරේ මේ වයිකි රජා මමයි මගේ නම නාද මගේ වයිකිට අපි දාලා දාන්න දෙන්නේ නැහැ එහෙනම් අපි යටින් අද ගහරතෝක බෙල්ල වෙලෙන් ඒ මල්ලි ඔතේ දෙක මෙහාට ගිහින් යකෝ තේ දෙකන්නේ තොයි බොයිලරියක් කියාගත්තා නේ මේ තේ දෙකට තන් වෙන්නේ ආදරේ නාදුර කෙනෙක් කල මම කියලා දාලා නැහැ මගේ නම නාද එහෙනම් අපි යටින් අද දාන ගාන්තෝ බෙල්ල ගලෙන් මල්ලිගේ වයික්කේට වඩා ලොකු වයික් කරගෙන මම ඩ්‍රයිවර් ඉන්නේ සම්සු කවුද ඔයි अब विजय नंबर दात उदयदी मेदरी याना कले मारना मल्ल कोटे पुली मारो ना मल्ल आवदरे अगर हम आवद मी नावदन के वाइक मल्ली राजे का मल्ल लबेन दियना मल्ली एक मन दियन टाको दलक कंड वेदन ඉතින් ඔන්න
කුලියාපිටියේ විජයගේ විජය කුමාරතුංගගේ නම්බර 10. කැමැතිම නම්බර 17 චිත්‍රපටයනේ කැමැතිම විජය කුමාරතුංග මහත්මයාගේ කැමැතිම චිත්‍රපටයෙන් ඒ සිනමා පටයේ අපූර්ව කොටසක් තමයි මේ විදිහ රංගන දෙන් රංග දැක්වේ. ඉතින් මම මේ අහන්නත් කැමතියි මේ විජය කුමාරතුංග මේ සිනමා පට වලින් මේ කැමැතිම චිත්‍රපටය මොකක්ද කියලා. චිත්‍රපට නම් ගණනාවක් තියෙනවා. විජය කුමාරතුංගගේ නම්බර 17 මීදුන් සීනය මමයි රජා සාමාන්‍යයෙන් හොඳ කැරක්ටර් එකක් තියෙන්නේ. විජය කුමාරතුංග මහත්මයාගේ සිනමා පට ගොඩාක් තියෙනවා. ඒ අතරින් කුලියාපිටියේ විජයගේ කැමැතිම සිනමා පටේ නම මොකක්ද? මමයි රජා සිනමා පටේ. ඉතින් ඔය විදිහට තමයි කුලියාපිටියේ විජය කුමාරතුංග මහත්මයාගේ කැමැතිම සිනමා පටේ. ඉතින් විජය ඒ වගේම තමයි මේ විජය කුමාරතුංග මහත්මයා ගොඩාක් ගීත එතුමාගේම ගීත මේ ගායනා කරලා තියෙනවා. මේ ඒ අතරින් මේ කැමැතිම ගීතයක කොටසක් ගායනා කරන්න කිව්වොත් මොකක්ද කැමතිද? මම රජා හිරගේ ඇතුලේ පොඩ්ඩක් බලමු. සිනහා කඳුළු එනවා යනවා භවයෙන් භවේ විරාමේ අපේ කාලේ දිගයි ජීවිතේ ඉපදී ලොවේ නවාතම් පලේ මිනිසා රංගයි රංගනේ මේ පාලු කතරේ නවති නා අම්බලමයි මවතේ අහගන්න මිතුරේ ලෝකය කරදිය වෙනවා මායාවේ නළුවෝ අපි භවයෙන් භවේ විරාමේ අපේ කාලේ දිගයි ජීවිතේ මයි අපේ කපිල මහත්මයා තමයි මේ කුලියාපිටියේ විජය අපිට සොයාගන්න සම්බන්ධීකරණ කටයුතු කළේ. ඔන්න එතුමාව තිරේ ඉදිරියට ගෙනල්ලා මන් පොඩි වෙලාවකට නිහඬ වෙන්නයි සූදානම. එහෙනම් කපිල මහත්මයාට ආරාධනා කරනවා මෙතෙන් සිට මේ වැඩසටහනේ ඉදිරි කටයුතු කරගෙන යන්නට. අයිබෝන් විජය. අයිබෝන්. විජයට මම බොහොම ආදරේ. මොකද විජය කුලියාපිටියට හොඳ සම්පතක් නේද? මං හිතන හැටියට ඔබ ගැන කතා වෙනකොට මේ සිනමාව ගැන කතා වෙන කලාව ගැන කතා වෙනකොට ඔබත් ලොකු සම්පතක්. විජය මුලින්ම මට කතා කරන්න හම්බුනේ වසන්ත කුමාරසිරි මහත්තයලා තාත්තා නැති වෙච්චිලේ මලකදර වලින් තමයි විජයව සමීපව ආශ්‍රය කරන්න ලැබුණේ. දැන් අවුරුදු 10කට වඩා වැඩි කාලයක්. මම කැමති විජය මේ ඔබගේ මේ කලාවට කුඩා කාලේ ඉඳලා සම්බන්ධයක් තිබුණාද? නැත්නම් කුඩා කාලේ ඉස්කෝලේ යන කාලෙත් සම්බන්ධ කලාවට කැමති නේද? ඉස්කෝලේ යනකොට නම් එච්චරම නෑ. ඊට පස්සේ තමයි මේ එතකොට කවුද කියන්නේ? ඇයි ඔබ සිනමා කලාවට යොමු වෙන්න මොන හරි හේතුවක් එපා? හේතුවක් මම ඉතින් කියන්නේ ඒක පොඩි කාලේ පොඩ්ඩක් එහෙම ටවුන් බදමයි හැදුනේ වැඩුනේ. ඉතින් රස්සාදු කාර්යය කුපාඩි හොරු ඔක්කොම ආශ්‍රය කෙරුවා. ඒ වුණාට මොනවත් ඒකට සම්බන්ධ වුණේ නෑ. හොඳට හොඳ මනුස්ස ආසල වැදගත් විදිහට කාගේ මොකක්ද වචනයක් අහන්න නැති විදිහට ජීවත් වුණා. ඊට කුලියාපිට ටවුන් එකේ නිකන් පිස්සුකට වගේ ගණන් අරන් හිටියේ. ඊට පස්සේ පිස්සු කියලා තමයි ඉදිරියට ගියේ. පොඩි චිත්‍රපට වල කෑලි පෙන්නවා ටවුන් එකේ සින්දු කිව්වා. හරි අපි විජයව දැකලා තියෙනවා මේ යම් යම් ආයතන වල කුලියාපිටිය නගරේ මේ වැඩසටහන් වලදී කියන්නේ ප්‍රොමෝෂන් වලදී ඔබ ඇවිදින් ඒ වැඩසටහන් ඉස්සරහා ඩාන්ස් කරන ලොකු ස්ක්‍රීන් දාලා තියෙනවා. මම හිතුවා ලොකු හැකියාවක් තියෙනවා. ඒ වගේම මුග දෙනකොට මේ රංගපාන්න හැකියාව නැහැ තින්න අපිට මුග දෙනකොට නෑ. මොකද රංගපාන්න කියන්නේ දැන් විජයගේ ඇඟේම තියෙන දෙයක්. හැම කෙනාටම බෑ කොච්චර ඉගෙන ගත්තා රංගපාන්න බෑ මං හිතන හැටියට. ඒක උපතින්ම ආපු හැකියාවක්. එතකොට විජයගේ කතෝලිකයෙක් නෑ කතෝලික තමයි දැන් බුද්ධාගම දාන්නේ. ඒ බැඳලා ඉන්න එක්කලා බුද්ධාගමේ පන්සල් තමයි යන්නේ. පල්ලිත් ඉදරට යනවා.
එතකොට බිරිඳ හමුුනේ කොහොමද කියන එකත් අපි දැනගන්න කැමතියි. ප්‍රොපෝසල් එක කතා කරලා. ඒ පැත්තෙම ගමේ එක්කෙනෙක් කතා කරුවා. ඊට පස්සේ කැමති වුණා. ඔව්. විජේත් කැමති වුණා, එයාත් කැමති වුණා. ඔව්. ඒ සුන්දර ආදර කතාව. ඈ සතුටින් ඉන්නවා. ඔව් වරදක් නැහැ. වරදක් නැහැ. ඇදගෙන යනවා. ඔව්. විජේට මේ අපි දැන් අපි මේ ඉස්සල්ලා අපි ටෝක් විත් තියෙන වැඩසටහනෙදිත් ඒ channel එකේදී කිව්වා විජේට මේ උදව්වක් ඕන නම් ඒ කියන්නේ විජය විශේෂයෙන්ම විජයට මං හිතන හැටියට විජයට Tamanටම කියලා නිවසක් නැහැ. ඉඩමකුත් නැද්ද? නෑ. මේ ඉන්නේ කායකදරද? මාමණ්ඩි ගිඩමේ. මාමණ්ඩි කීඩමේ. එතකොට මේ රටක් ආදරය කරන විශේෂයෙන් කුලියපිටිය ප්‍රදේශය ආදරය කරන විජයට අපි උදව්වක් කරන්න ඕනේ. මොකද්ද උදව්ව? පොඩි ඉඩම් කෑල්ලක් හොයලා දෙන්න. ඔව්. පොඩි 10ක් හරි 15ක් හරි කමන්නේ. ලොකු පිනක්. මේ කලාකරුවෙක් මේ නැගීන්න තවත් රටේ ගොඩාක් ඉස්සරහට යන්න ඉන්න කලාකරුවෙක් විජේ එතකොට පොඩි ඉඩම් කෑල්ලක් දුන්නත් යාළුවෝ කියා තියෙනවා නේද ගේ හදලා දෙන්න කියලා. ගේ හදලා දෙන්න කියා තියෙනවා. පොඩි උදව්වක් මේ සමහර ඔබ ලොකු උදව්වක් පොඩි උදව්වක් නෙමෙයි ලොකු උදව්වක් සමහරලාවට අම්මා තාත්තට පින් සිද්ධ වෙන්න මේ විජේට මේ පොඩි ඉඩම් කෑල්ලක් හොයලා දෙන්න ගේ හදාගන්න එක ලොකු පිනක් සසරේ ලොකු පිනක්. මම විජේගේ නම්බරෙත් මම කියන්න 075 72 42 854 ආයි මම කියන්නම් 075 72 42 854 විජේ ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම ඉදිරි බලාපොරොත්තු මොකද කියලා විජේ කිව්වොත් මේ දැන් කලාවෙන් හරි මම හිතේ ප්‍රධාන අරමුණක් තමයි ගියක් හදා ගැනීම නේද? ඔව්. දරුවෝ 3 දෙනයි. 3 දෙනයි. දුවයි පුතාලා දෙන්න. වැඩිමල් දුව. වැඩිම පුතා. පුතා. ඉස්කෝලේ යන 3 දෙනාම. 3 දෙනෙන් දැන් දෙන්නෙක් ගිහින් වෙන එක්කෙනා යන්නේ. එක්කෙනා යන්නේ. දුව විතර එක වසර. එක වසරේ. එතකොට විජේ අර දෙවෙනි පුතා උසස් පෙළ කරලා ගෙදර ඉන්නවා. ගෙදර ඉන්නවා. කොහරි ඉස්කෝලේ ගියේ? කිරින්දවට. කිරින්දවට. මදුලා. එතකොට විජේ මෙහෙම ඔබගේ ජනප්‍රියත්වයේ හින්දා ඔබට ලැබිච්ච වරප්‍රසාද මොනවාද? රට මම දැක්ක දවසක් ඔබේ දෙවෙනි දරුවද කොහෙද අරගෙන MOH එකට ගිහින් ඉන්නකොට අපේ දරුවත් අරන් ලොකු දරුවා අරන් යද්දි ඔබව හම්බුණා එතන වෛද්‍යවරු. ඔබට මාර පුදුම පිළිගැනීමක් තියෙන්නේ ඒ වෛද්‍යවරුන්ගේ. ඒ කියන්නේ දැන් අවුරුදු 20කට එහා මම මේ අතීතේ කියන්නේ. ඒ කියන්නේ මේ දැන් ඔබ මෙතන මේ අපි මේ වැඩසටහන රෙකෝඩින් කරනකොටත් යන හැම වාහනයක්ම වගේ ඔබට අතමල්ලා ගියද ඔබත් අත වෙනවා. ඒ කියන්නේ පුදුම මං හිතන්නේ පුදුම ජනප්‍රියත්වයක් තියෙන්නේ. මේ ජනප්‍රියත්වයෙන් ඔබට ලැබිච්ච වාසියක් හරි ප්‍රයෝජනයක් හරි තියෙනවා නම් නෑ සමහර අය දැන් මගේ දවසක් මේ ළඟදී කුලියපිටිය අවුරුද්දට ළමයින්ට රෙදි ගන්න අරන් ආව මහත්තයෙක් එයාගේ නෝනටයි ළමයින්ට රෙදි අරගන්නකොට මගෙන් ඇහුවා විජේ ඔයා අවුරුද්දට මුකුත් ගත්තද කියලා. මම කිව්වා මහත්තයා මන්න ගත්තේ නෑ ගන්න ඕනේ පස්සේ ගන්නවා කියලා. ඊට පස්සේ මහත්තයා කොහොම හරි නෝනා පැත්තක ඉන්නකොට නෝනා රෙදි තෝරනවා. ඒ මහත්තයා මට සීසට් එකක් කරන් දුන්නා. මහත්තයාට එපා කිව්වා. එපා කියලා මහත්තයා තරහ වෙයි කියලා මම ඊට පස්සේ මහත්තයා කැමැත්තක් කිව්වා. ඊට පස්සේ මහත්තයා සීසට් එකක් තරන් දුන්නා. මම නම දන්නේ නැහැ. මහත්තයා වඳුරුණා. මහත්තයා මාව වඳුරුණා. ඉතින් එයා අවුරුදු ගානේ මට සීසට් එකක් අරන් දුන්නා. ඒ වගේ ඉතින් ගෙවල් වලට කොරෝනා දවස්වල ඉතින් බඩු ආර්මේ වගේ බඩු මල්ලක් ආර්මෙත් එහෙම ගෙනත් දුන්න අයත් ඉන්නවා. ඒ මං උදව් කරලා තියෙන අයත් උදව් කරලා තියෙන සමහරක් අය සමහරක් අය නම් දැක්කොත් දැක්ගෙන තීදිරි යන අයත් ඉන්නවා. ඒ වෙලෙට අපිට මනුස්සයා දන්න බෑනේ අපි හදනවා මිස. මේ විජේගේ දර්ශනය මේ අපිට පුදුම වටිනා දර්ශනයක්. මේ වචනේ මිනිස්සු හදන්න බෑ අපි හදනවා මිස. විජේ කරන සේවය අද තමයි අපි YouTube නාලිකාවෙන් මේ සමාජගත කරන්නේ. විජය ගැන හුඟ දෙනෙක් දන්නේ නැහැ. මේ විජය මොනතරම් සමාජ සේවයක් කරනවද කියන එක තමන්ගේම කොඩි ටික දෙනවා මලගෙදර උදව් කරනවා. මම දැකලා තියෙන විජය ඔබ අපේ ඥාතියෙකුගේ මලගෙදර නක්කවත්තේ රණස්කල්ලේ ඔබ කොඩිත් අරගෙන යනවා. මම දැක්කා. දැන් අවුරුදු ගානට ඉස්සලා අපේ ඥාති සහෝදරියක් නැති වෙලා මේ ඒ වෙලාවේ දැක්ක මට ඒ වෙලේ ඔබ ගැන පුදුම ආදරයක් කරුණාවක් ඇති වුණේ. විජය ඔබ කරන්නේ මහා සේවයක්. ඔබ උතුම් මිනිසෙක්. මේ සමාජයට දෙන්න තියෙන උතුම් මනුස්සකම ඔබ දුන්නා. ඔබට ඇත්තම අපි ආදරේ මේ මිනිස්සුන්ට නෙමෙයි මිනිස්සුන්ට. මිනිස්සු නෙමෙයි මනුස්ස ගති වුණ තියෙන හිඳයි විජය අපි එහෙනම් අපි
තිල්න වැඩේ කටයුත්ත අවසන් කරමු. බොහොම සන්තෝසයි මොනගස්සන්ද හම්බිච්ච එක. විජේ ආපු එක ලොකු දෙයක් අපිට. ඔබට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා විජේ. ඔයාට මේ හදන්න තියෙන ගෙට ඉඩම් කැල්ලක් දුන්නොත් ඒක තමයි අපි දකින මට අපි තිල්නටත් මටත් ලැබෙන ලොකුම සතුට. ඒක තමයි ඊගාවට අපිට තියෙන ලොකුම බලාපොරොත්තුව. විජේ මේ ඔබට නිවස ඉඩමක් ඕනෑනේ මේ ගේ හදාගන්න. කවුරු හරි කියලා කාට හරි ඉල්ලීමක් කරලා තියෙනවද? ඉල්ලීමක් කෙරුවා ගියා ලැබුණේ නැහැ හැබැයි. රජයෙන් ඉල්ලීමක් කරුවද? ඔව් කලින් ඉල්ලලා තිබ්බා හම්බුන්නේ හම්බුන්නේ නැහැ. ලිඛිතව ඉල්ලුවේ නැහැ. නෑ. ලිඛිතව ඉල්ලුවේ නැහැ. හරි. මේ වගේ පුජ්‍යලෙන් තමයි උරුමයක් දෙන්න ඕනේ. ඉඩමක බිමක හිමිකමක් තියෙන්න ඕනේ මිනිස්සුන්ට. බිමක හැම උපන් මිනිසෙකුටම බිමක හිමිකමක් තියෙන්න ඕනේ. ඒක තමයි අපේ අරමුණ. අපිට බිමක හිමිකමක් තියෙන මේ විජේට නැහැ. කුලියපිටිය බලා ඉන්නවා විජේගේ හිතවත් 1000 ගාණක් ඉන්නවා. පොඩි ඉඩම් කැල්ලක් දෙන්න හොයලා ලොකු පිනක්. ඒක අපි මේ අපේ නාලිකාව තිල්නගේ නාලිකාව ටෝකිත් තිලෙන ඒ වගේ මගේ නාලිකාව ජය කපිල ඔය දෙකෙන් ලබන ලොකුම ජයග්‍රහණය තමයි විජේ ඔබට ඉඩමක් හම්බුනොත් එන අවුරුද්දේ අපි එන අවුරුද්දේ නෙමෙයි අපිට ඉක්මනින්ම වැඩසටහන් කරලා ඒකත් පෙන්වන්න පුළුවන් වුණා ලොකු දෙයක්. එහෙනම් අපි විජේ වැඩසටහන නවත්තමු. ආයි හම්බෙමු. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා. සහභාගී වුණාට ඉතාම ස්තුතියි. ආයාසීතරේ පාවිනිල්ලඹර ඉඳනාතරුවේ කනිලු කතරේ ඈමාන සිවනේ